Honorable the President of Sri Lanka. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන් අද පාර්ලිමේන්තුවේ විවාදයට ගනු ලබන විසමද්‍රව්‍ය තුරන් කිරීම හා සංවිධානාත්මක අපරාධ මැඩලීම් පිළිබඳව ඉදිරිපත් කර තිබෙන යෝජනාව පිළිබඳව කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්නට අවස්ථාව ලැබීම පිළිබඳ බෙහෙවින් සතුටු වෙනවා. අප දන්නවා අපේ රටේ මෙම විසමද්‍රව්‍ය උදුරත් සංවිධානාත්මක අපරාධ කල්ලි දීර්ඝ කාලයක් වර්ධනය වෙමින් සමාජය යම් ප්‍රමාණයකට තැතිගැන්මට ලක් කරමින් අනිත් පැත්තෙන් විසමද්‍රව්‍ය වලින් සමාජයේ විශාල ලෙස විනාශයට පත් කරමින් තිබෙන මොහොත. එනිසා මා හිතනවා අපි හැමදෙනාගේම කාර්යභාරය සහ වගකීම වෙනවා මේ විසමද්‍රව්‍ය මුළුමනින්ම තුරන් කිරීම සඳහා සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා අවශ්‍ය වන දායකත්වය සහ මෙහෙයවීම ලබා දීම. විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ මේ විසමද්‍රව්‍ය පාත් සංවිධානාත්මක අපරාධ කල්ලි බිහිවීම සහ වර්ධනය හුදු ඒ කරුණ ඒ දෙක මත පමණක් පදනම් වූ වර්ධනය වූ දෙයක් නොවේ. ඒකට ඉතාමත් පැහැදිලි සබත්තා ජාලයන් තිබෙනවා. එනිසා අපි මේ විසමද්‍රව්‍යයත් මේ සංවිධාන අපරාධ කල්ලිත් මැඩ පවත්වනවා නම් ඒ සමස්ත ශේත්‍රය පිළිබඳ අපි අවධානය යොමු කරන්න ඕන. සංවිධාන අපරාධ කල්ලි, කුඩු ව්‍යාපාරිකයන්, රාජ්‍ය ආයතන සහ දේශපාලන අධිකාරිය පුරා පැතිරී තිබුණු දූෂණය, ඒ වගේම රාජ්‍ය ඇතුළට ඇවිල්ලා තිබුණු පරාරාජ්‍ය යම් ප්‍රමාණයක් ගත්තොත් දේශපාලන උවමනාව වෙනුවෙන් කටයුතු කරපු සංවිධාන රාජ්‍ය ඇතුළේ ඉඳන් ඒ වගේම දේශපාලන මේ සියල්ල මැඩ පැවැත්වීමෙන් තමයි මේ අපිට අවසන් කළ හැකි වන්නේ. ඒ නිසා හුදු මත්ද්‍රව්‍ය ඇල්ලීම සඳහා කරන වැටලීම්, පාතාල ඇල්ලීම සඳහා කරන වැටලීම් පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. දිගු කාලයක් අපේ රට මා කලින් කියපු කරුණුවල විශාලතම බරපතල මැදිහත් වීම හරහා තමයි මේ දක්වා වර්ධනය වුනේ. දැන් අපි තාමත් තීරණයක් අරන් තියෙනවා මේ සියල්ල විනාශ කරන්න ඕනේ. සියල්ල මතක තබා ගන්න. එහිදී මා දන්නවා මේ විශාල ලෙස කාර්යභාරයට උර දෙන කණ්ඩායමක් ඉන්නවා. අවාසනාවකට විපක්ෂයේ අද ප්‍රධාන චෝදිතයන් බවට පත් වී තිබෙන එම කණ්ඩායම මේ දූෂණය, සංවිධාන අපරාධ කල්ලි, කුඩු ව්‍යාපාරිකය, රාජ්‍ය දේහයෙන් ක්‍රියාත්මක වුණු අපරාධ, දේශපාලන මේ සියල්ල මැඩ පැවැත්විය යුතුයි. මේ මැඩ පැවැත්වීම සඳහා අපේ රටේ නීති සම්පාදනය වෙලා තිබෙනවා. රාජ්‍ය ආයතන තිබෙනවා. ආයතන තිබුණාට වැඩක් නැහැ. ඒ ආයතනට ඍජු නායකත්වය දීලා ඒ පරාජයට පත් කිරීමට සමත් වෙන රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණයක් අපිට අවශ්‍යයි. හැබැයි අද අවාසනාවකට එම විශාල කාර්යභාරයට උරදී තිබෙන කණ්ඩායම තමයි අද විපක්ෂයේ සතුරන් සහ ගොදුරු බවට පත් වී තිබෙන්නේ. මේ ව්‍යායාමයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති සානි අබේසේකර මැතිතුමා විශාල කාර්යයක් කරනවා. අද ඔහු විපක්ෂයේ සතුරෙක්. මෙම කාර්යයේදී අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසම සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා රංග දිසානක මහත්මයා විශාල කාර්යභාරයක් කරනවා. අද ඔහු විපක්ෂයේ සතුරෙක්. මෙම කාර්යභාරයේදී මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්තුමා රවි සෙනරත්න මැතිතුමා විශාල කාර්යභාරයක් කරනවා. අද එතුමා විපක්ෂයේ සතුරෙක්. ඒ වගේ මේ කාර්යභාරයේදී අපි අමාත්‍යංශයේ අමාත්‍යතුමා ආනන්ද විජේපාල මැතිතුමා විශාල නායකත්වයක් ලබා දෙනවා. අද විපක්ෂයේ සතුරෙක්. මේ කාර්යභාරයේදී නීතිපති දෙපාර්තමේන්තුවේ දිලීප් පීරිස් මැතිතුමා විශාල කාර්යභාරයක් කරනවා. අද විපක්ෂයේ සතුරෙක්. මේ කාර්යභාරයේදී අද අධිකරණය විශාල කාර්යභාරයක් ඉටු කරමින් තිබෙනවා. මා දැක්ක පහුගිය දවස් දෙකම මේ තුල හඬ නගන්නේ අධිකරණයත් අද විපක්ෂයේ සතුරෙක්. ඇයි? යුක්තිය, සාධාරණත්වය, ශිෂ්ටභාවය ඇති කිරීම අද විපක්ෂයේ සමහර කණ්ඩායම් වලට ඔරොත්තු නොදෙන තත්ත්වයක් ඇති විදිහ. ඔරොත්තු දෙන්නේ නැහැ. සාධාරණත්ව ඔරොත්තු දෙන්නේ නැහැ.
යුක්තිය වරුතු දෙන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී වරුතු දෙන්නේ නැහැ. යහපාලනය වරුතු දෙන්නේ නැහැ අද විපක්ෂයට. මේක ඇත්ත. ඔබ අප විසින් කළ යුතු නැද්ද රාජ්‍ය ඇතුළේ ඉඳන් රාජ්‍ය අනුග්‍රහය ලැබමින් අපරාධ කරලා තිබෙනවා නම් අපරාධ කරුවන් එල්දරව් කළ යුතු නැද්ද? ඒ රට පාවා දීමක්ද? ඒ දේශද්‍රෝහී වීමක්ද? නැයි ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීමේ අභිප්‍රාය. අපේ රාජ්‍ය ශිෂ්ට සම්පන්න රාජ්‍ය බවට පරිවර්තනය කළ යුතුයි. ජනාධිපතිවරයාගේ සිට පහළම දේශපාලන නායකත්වය දක්වත් ජනාධිපති ලේකම්වරයාගේ සිට පහළම රාජ්‍ය නිලධාරියා දක්වත් සෑම දෙනාම ශිෂ්ට සම්පන්න රාජ්‍ය කොටස් කරුම් බවට පත් කළ යුතුයි. හැබැයි අපේ රට තිබුණේ කොතනද? අශිෂ්ට රාජ්‍යයක්. අපේ හමුදාව අපේ බුද්ධි අංශයත් ඒ පිළිබඳව ගෞරවය ඇගීම හෘදයාංගභාවය අපි තුල තිබෙනවා. හැබැයි අපේ හමුදාවන් අපේ බුද්ධි අංශ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කරන ලද කැපකිරීම වලට ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් යම් කාර්යභාරයක් කරන විට කොතනක හෝ වුන් පීඩාවට පත් වෙනවා නම් අපි ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා. දේශීයවත් ජාත්‍යන්තරවත් රාජ්‍ය පැවැත්ම වෙනුවෙන් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් රටේ ආරක්ෂාව වෙනුවෙන් අපේ හමුදාවන් බුද්ධි අංශ ක්‍රියාත්මක වෙලා තිබෙනවා නම් ඔවුන් ඕනෑම තැනක ආරක්ෂා කරන්නත් ගෞරව කරන්නත් අපි බැඳී ඉන්නවා අපි කාර්ය කරනවා. හැබැයි ඒ හමුදාවන්ගේ මේ බුද්ධි අංශයේ මුතා කුඩා කණ්ඩායම් රාජ්‍ය වමනාවකට යම් පෞලක බලය වෙනුවෙන් යම් දේශපාලන කඳවුරක බලය වෙනුවෙන් කණ්ඩායම් ඉටු කරලා තිබෙනවා නම් ඒ සඳහා නිසි දඬුවම් ලබා දෙන්න අපේ ආණ්ඩුව පැකිලෙන්නේ නැති බව මා කියනවා. එකක් අපේ හමුදාවේගේ කීර්තිය වෙනුවෙන් අපි කළ යුතුයි. දෙක ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් කළ යුතුයි. තුන අපේ රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කළ යුතුයි. අපේ රටේ තිබුණ නැද්ද එහෙම එකක්? ලසන්ත වික්‍රමතුංග ඝාතනය වෙන්නේ කොහොමද? මොකද ගන්න? ඒ සාමාන්‍ය සිවිල් පුරවැසියන් අතර ගැටුමක් නොවේ. ආණ්ඩුවට එරෙහි මාධ්‍යවේදියෙක් ඝාතනය කරනවා. වාර්තාවල තන බුද්ධි අංශ උපයෝග කරන තිබෙන බව. සංගවන්න ඕන. කිත්නාර් පහරගෙන ගිහලා පහර දෙනවා. රඳවගෙන ඉන්නේ හමුදාවේ ආරක්ෂක නිවසන කියලා වාර්තා වෙනවා. උපාලි තෙන්නකෝන් ගිහලා පහර දෙනවා. පෝත්‍ර ජයන්ත්‍ර පහර දෙනවා. නාමල්ට පහර දෙනවා. මොකද තමුන්වන්සලෙන් අහන්නේ? මේ සිවිල් ගැටුම් නෙමෙයි. මේ රාජ්‍යයක් තමන්ගේ බලය පෞලක සහ තමන්ගේ දේශපාලන කඳුරක බලය වෙනුවෙන් කරලා ද අපරාධ. තාජුන්දිගේ ඝාතනයත් එහෙමයි. පාස්කු ප්‍රහාරයත් එහෙමයි. ඒ විතරක්ද? සිරිසට ගිනි තියෙනවා. ඉරිදින කාර්යාලයට ගිනි තියෙනවා. සියතර බෝම්බ ගහනවා. මේ ඉතිහාසයක් තියෙනවා. මේ ඔක්කොම පිටුපස්ස. ඉතා කුඩා රාජ්‍ය යාන්ත්‍රික මෙහෙයුම්කරුන් හිටියා. මේක එල්දරව් කරන්න ඕනේ නැද්ද රටක? රටේ සුදු වෑන් බියක් තිබුණ නැද්ද මම අහනවා. අංක තහඩු නැති සුදු වෑන් වලින් වත්තේ තමන්ගේ ගේ කඩනවට විරුද්ධ උද්ඝෝෂණ කරපින අපේ අරගෙන ගියේ නැද්ද? සාමාන්‍ය සිවිල් ගැටුම් නෙමෙයි. මොනවද? මෙවල රාජ්‍යයක් රාජ්‍ය ආරක්ෂා සහ ජනතාවගේ ආරක්ෂා සහ රටේ පැවැත්ම වෙනුවෙන් ආරක්ෂා කළ යුතු කණ්ඩායම්. ඉතා කුඩා කණ්ඩායම තමන්ගේ දේශපාලන උවමනාව වෙනුවෙන් යොදවලා මේ මිලේච්ඡ ඝාතන මිලේච්ඡ අපරාධයන් කරලා තියෙනවා. අපි අනිවාර්යෙන් මේ මිලේච්ඡ ඝාතනයන් සහ මිලේච්ඡ අපරාධවලට රේව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා බැඳී සිටින ආණ්ඩුවක් මේක. එයි ඒ වින්දිතයන්ගේ යුක්තිය වෙනුවෙන් අපි මේ කරන්න ඕන. හමුදාවේ කීර්තිය වෙනුවෙන් අපි මේ කරන්න ඕන. ඒ වගේම රාජ්‍යයේ ශිෂ්ට සම්පන්න භාවය වෙනුවෙන් අපි මේ දෙක කළ යුතුයි. මා දන්නේ මෙතන කාටවත් ඒක විරුද්ධ වෙන්න පුළුවන් කියලා. විරුද්ධ වෙ හැකිද ඔබට? නෑ විරුද්ධ වෙන්න බෑ. විරුද්ධ වෙන්න පුළුවන් අපරාධ කරුවන්ට විතරයි. ඒ අපරාධ වලින් වාසි ලබාගත් අයට විතරයි. ඒ අපරාධ වලින් බලය තහවුරු කරගත් අයට විතරයි. ඒ අපරාධ වලින් බලය ලබා ගැනීම සඳහා උත්සුක වන අයට විතරයි. වෙන කිසිදු සිවිල් පුරවැසියෙකුට ප්‍රජාතන්ත්‍රවාදී මානව හිමිකම් මිනිසුන්ගේ මිනිස්සුත්භාවය පිළිබඳ ගෞරවය තියෙන
කිසි පුරවැසියෙකුට මේ විමර්ශනයට විරුද්ධ වෙන්න බෑ. ඒ නිසා මතක තබා ගන්න. අට්ටාල ගහලා විශාල චෝදන මම දන්නවා සානි අබේසේකර වගේ මහත්තුරුන්ට දිලීප පීරිස් ඒ වගේම ගත්තොත් පොලිස්පතිතුමා ඒ වගේම ගත්තොත් අධිකරණයට අද විශාල රංග දිසානායකට විශාල ප්‍රහාරයන් එල්ල කරමින් තිබෙනවා. කුමක් වෙනුවෙන්ද? මට කියන්න මොකද්ද කරපු අපරාධය කියලා. අපරාධය තමයි මේ රටේ ජනතාවට එරෙහිව කරන ලද අපරාධයන් මේ ජනතාව ඉස්සරහා එළිදරව් කිරීම සහ විමර්ශනය කිරීම. ඒකට වුන් වැඩි කරුවන් නෙවෙයි. ඒ නිසා කවුරු කෙනෙක් කල්පනා කරනවා නම් ඒ නිලධාරීන්ට තනියම තර්ජනය කරමින් තනියම බියවද්දමින් මේ ව්‍යායාමයෙන් නතර කරන්න පුළුවන් කියලා කවුරු හරි කල්පනා කරනවා නම් මේ ව්‍යායාමයෙන් නතර කරන්න කිසිසේත්ම ඉඩ නොදෙන බවට අපි සහතික කරනවා. අපි ඔවුන් වෙනුවෙන් පෙනී හිටිනවා. මේ රටේ පොදු ජනතාව ඔවුන් වෙනුවෙන් නැගී සිටිය යුතුයි. මේ අපරාධකරුවන් වෙනුවෙන් පෙනී හිටිනවා. අපි පෙනී හිටින්න මේ රටේ පොදු ජනතාව වෙනුවෙන්. ඒ සඳහා මම සියලු දෙනාට ආරාධනා කරනවා. ඒ වගේම මේ හා බැඳුණු දේශපාලනයක් තිබුණා. අපරාධකරුවන් මරා දැමීමෙන් වැළැක්වීම සඳහා සල්ලි ගන්නවා. කෙනෙක් අත්අඩංගුවට ගත්තනම් නිසි ක්‍රමවේදය අධිකරණ ඉදිරිපත් කිරීම. හැබැයි අධිකරණ ඉදිරිපත් නොකොට මරා දැමීම සඳහා සල්ලි ගන්නවා. මරණයෙන් බේරෙනවා කියලා සල්ලි ගන්නවා. ඒවට පක්ෂ ભેද නැහැ මතක තියාගන්න. අද වාර්තා වෙලා තියෙන ඔයගොල්ලන්ට එල්දරව්වේ මොනවද මේ කියන්නේ? මරන්න නැතුව ඉන්න නම් අපිට සල්ලි දෙන්න. මරණයෙන් ආරක්ෂා කරගන්න අපිට සල්ලි දෙන්න. පීටි එකෙන් අයින් කරලා දෙන්න අපිට සල්ලි දෙන්න. මෙහෙමයි දේශපාලන ජාලය මේවත් එක්ක සම්බන්ධ වෙලා තිබුණේ. කට්ටිය හිතුවා මේවා කාලේ වැලිතලාවෙන් යට වෙයි කියලා. කාලේ වැලිතලාවෙන් යට වෙන්න දෙන්නේ නැහැ මේ හොඳේ. හරිද? අපරාධකරුවන් නිසි පරිදි නීති හමුවට පැමිණීම තමයි අපේ රාජ්‍ය වගකීම. විමර්ශනය කරලා අත්අඩංගුවට අරගෙන නීති දෙපාර්තමේන්තුව හරහා නඩු ගොනු කරලා අධිකරණ පද්ධතිය හරහා අපි දඬුවම් ලබා දෙනවා. හැබැයි ඉතිහාසයක් තිබුණා නේද? අත්අඩංගුවට ගන්න ඝාතනය කරන ඉතිහාසයක් තිබුණා. ඝාතනයෙන් බේරගන්න කප්පන්ගත්තු ඉතිහාසයක් තිබුණා. අද එළිදරව් ඔයගොල්ලෝ තව ටික වෙලාවක් මොකද්ද මේ අද උදේ අත්අඩංගුවට ගත්තු කණ්ඩායමගේ රහස් මොනවද කියලා එළිදරව්වේ. මා දන්නේ නැහැ තවදුරටත් ඔයගොල්ලෝගේ පක්ෂවල ඒ වගේ තියන් ඉදීද කියලා. දැනගන්න කැමතියි. ඒ වගේම බන්ධනාගාරගත වෙලා ඉන්න කුඩු ව්‍යාපාරිකයන් එක්ක 90 දෙවතාවක් කතා කරලා තියෙන දේශපාලන නායකයෙක් 90 දෙවතාවක්. ඒකෙන් 54 වතාවක් එයා අරන් තියනවා නේද? අනිත් ඉතුරු ටික එයාට ඇවිල්ලා තියෙනවා. කොහොමද මේ දේශපාලන අධිකාරිය? මම දන්නේ තමුන්නාසලා තාමත් තියගෙන ඉන්න තමුන්නාසලා පක්ෂය තුලේ. අඩුමතරම පක්ෂවල විනය පරීක්ෂණ කරලා කියනවා දන්නේ. එයි මේ දේශපාලන අධිකාරිය මේ මත්කුඩු මේ මත්ද්‍රව්‍ය මේ සංවිධානාත්මක අපරාධ වර්ධනය කිරීම සඳහා ඉවහල් වී තිබෙනවා. අපි මුළුමනින්ම දේශපාලන අධිකාරිය මේ සඳහා ලබා දෙන රැකවල්ල මුළුමනින්ම අවශ්‍ය කරනවා. කවුරුත් දේශපාලන පරිගැනීම් කියන්න එපා. අපිට බලය දී තිබෙන්නේ කුමක් වෙනුවෙන්ද? මේ ජනතාවගේ විශාල ජනවරමක් තිබුණා. ඒ ජනවරම ඇතුලේ හරයක් තිබුණා. ඒ හරය තමයි අපේ රාජ්‍ය ශිෂ්ට සම්පන්න බවට පරිවර්තනය කරන්න. මේ පාර්ලිමේන්තුව ශිෂ්ට විය යුතුයි. එහුම්කන් දෙන්න ඕන. කරුණු ඉදිරිපත් කරන්න ඕන. මේ උදේ ඉඳන් වාඩි වුණාම කතානායකතුමා හැම ගහන්න කතා කරන පාර්ලිමේන්තුව මේකද මේ සියවසේ මේ රටේ ජනතාව අපේක්ෂා කරන්නේ මෙවැනි පාර්ලිමේන්තුවක්. මේට වඩා ශිෂ්ට සම්පන්න භාවය අවශ්‍යයි මෙතෙන්. ශිෂ්ට සම්පන්න භාවය නැති වෙන්නේ ඍජු නායකත්වයක් අවශ්‍යයි ඔබතුමාලට. ඔබතුමාලගේ අනසකට ක්‍රියාත්මක කරන්න ඕන മന്ത്രിවරු. කිසි දෙයක් නෑ. අශිෂ්ට භාවයට පත් කරලා තියෙන මේ පාර්ලිමේන්තුව. රටේ දේශපාලනත අශිෂ්ට භාවයට පත් කරමින් තිබෙනවා. අපිට පැවරී තිබෙන කුමක්ද? යලි මේ රට ශිෂ්ටත්වයේ කැඳවගෙන ඉන්න. ඒ පාර්ලිමේන්තුවද රාජ්‍ය ආයතන තුලද මේ සියල්ල තුලටම යලි ශිෂ්ටත්වයේ කැඳවා ගැනීමේ අරගලේ අපි නිරත වී සිටිනවා. ඊළඟ දූෂණය. මේක දීර්ඝ කාලයක් අපේ මැතිවරණ වේදිකාවේ සාකච්ඡාවට බඳුන් වුණා. අපි එළිදරව් කරන් තිබෙනවා මේ සල්ලි කොහොමද පිට කරේ කියලා. සාමාන්‍යයෙන් පිට කරලා තියෙන TT ක්‍රමය හරහා. ඇඩ්වාන්ස් පේමන්ට් ගෙවලා තියෙනවා. බහන්න ඇවිල්ලා නැහැ. 2023 ඉඳන් මේ වෙනකොට TT හරහා ගෙවීම් කරලා ඇඩ්වාන්ස් පේමන්ට් කරලා තියෙනවා ඩොලර් බිලියනකට ආසන්න ප්‍රමාණයක්. හැබැයි බහන්න ඇවිල්ලා නැහැ. ඩොලර් බිලියනක ආසන්න වශයෙන් ගත්තොත් රුපියල් බිලියන 300ක්.
රුපියල් බිලියන 300ක සල්ලි ගෙනියන්න පුළුවන් කාටද මේ එළියට? සාමාන්‍ය කෙනෙකුට ගෙනියන්න බෑ. සාමාන්‍ය ව්‍යාපාරිකයෙකුට බිලියන 300ක් රටින් පන්නන්න බෑ. හැබැයි පන්නලා තියෙනවා. මේ ඇතුලේ කුඩු සල්ලි තිබෙනවා. දූෂණයෙන් උපයාගත්තු සල්ලි තියෙනවා. අපරාධ වලින් උපයාගත්තු ධනෙ තියෙනවා. ඒ පිළිබඳව පරීක්ෂණ දියත් කරලා තිබෙනවා. බිලියනකට ඩොලර් බිලියන ආසන්න ප්‍රමාණයක් ඇඩ්වාන්ස් පේමන්ට් කරලා ලංකාවට බඩු වෙවිලා නේ. අවුරුදු දෙකකට ආසන්න කාලයක් මේ සිදුවීම වෙලා තියෙනවා. දෙකකට වඩා වැඩි කාලයක්. දැන් අපි ඒක වළක්වීම සඳහා දැන්ට රෙගුලාසි පනවමින් තිබෙනවා. නමුත් තවත් ඉසිරියන්න ඕන. සමහර බැංකුවල සබතාවයන් තිබෙනවා. බැංකු ශාඛා කීපයක් අපි හඳුනාගෙන තිබෙනවා. බැංකු ශාඛාවේ මැනේජර් අනිත් බැංකුවට යනකොට ඒ බැංකුවේ මේ වැඩේ වෙලා තියෙනවා. මේමයි මේ සිදුවීම සිද්ධ වෙලා තියෙන්නේ. නිසා සල්ලි පන්නලා තියෙනවා රටෙන් එළියට. ඒවල එළිදරව් වෙලා තිබෙනවා. කීප දෙනෙක් අපි අත්අඩංගුවට අරන් තිබෙනවා. නේද? පරීක්ෂණ පවත්වමින් මේ සල්ලි පන්නපු අය. මේ දූෂණයත් එක්ක අපේ රටේ ඒ දූෂණයෙන් උපයා ගන්න ලද ධනය තමයි ඩොලර් හරහා එළියට ගිහින් තියෙන්නේ. ලංකාව ඇතුළේ උපයා ගන්න රුපියල් වලින් වෙන්න පුළුවන්. හැබැයි රටින් පන්නලා තියෙන ඩොලර් ලෙස. ඒ නිසා මේ රටේ ආර්ථිකයත් සමාජ දෙයත් බිඳ වැටීම සඳහා ඒ දූෂණයෙන් ඉවල් වී තිබෙනවා. ඒවට විරුද්ධ පරීක්ෂණ කරන්න ඕනේ නැද්ද? කිසි කෙනෙක්ගේ පෞද්ගලික පරිගැනීමක් පෞද්ගලික කෝන්තරයක් පිරිමා ගැනීම වමනාවක් අපිට නැහැ. අපි දැන් අවුරුදු දෙකකට ආසන්න කාලයක් ගත වෙමින් තිබෙනවා. පරිගන්නව නම් පරිගැනීම වෙන්නේ බලය ගත්තු මොහොතේම පරිගැනීම කියනවා වෙන්නේ එහෙම. මේ පරිගැනීම නෙමෙයි. මේ විධිමත් මේ පාර්ලිමේන්තුව විසින් දූෂණය අල්ලස මැඩ පැවැත්වීම සඳහා ශක්තිමත් නීති සම්පාදනය කරලා දුන්නා. කාලයක් අවශ්‍යයි. ඒ විමර්ශනය කිරීම සඳහා ආයතන ස්ථාපිත කරා. ආයතන ස්ථාපිත කරා විමර්ශනය කරන්න. සමහර විමර්ශන ආයතන බිඳ වැටිලා තිබුණේ. ඒ විමර්ශන ආයතන ශක්තිමත් කරලා දුන්නා. නීතිපති දෙපාර්තමේන්තුව අලුතෙන් නිලධාරීන් බදව ගන්න කියලා කිව්වා. අධිකරණයට විශාල ප්‍රමාණයක් මේ නඩු ප්‍රමාද වෙනවා. වෙනම මහාධිකරණ කීපයක් අපි මහාධිකරණ 7ක් අපි අලුතෙන් හැදුවා. ඇයි? මේ ක්‍රියාවලිය ඉක්මන් කළා නිසි පරිදි අධිකරණ කරා දඬුවම් දීම තමයි අපේ අපේක්ෂාව. ඒ පරිගැනීම කියන්න පුළුවන්. ඒ පරිගැනීම නෙවෙයි. ඒ විධිමත් නීත්‍යානුකූල ක්‍රමවේදයකට මේ රටේ දූෂිතයන් හොයාගෙන යනවා. දූෂිතයන් අධිකරණයට යොමු කරනවා. ඒ කවුරු හරි කල්පනා කරන පරිගැනීමක් ලෙස පරිගැනීමක් නෙවෙයි. මේ දූෂණයෙන් උපයා ගන්න ධනය මේ පාතාල මේ කුඩු ව්‍යාපාරෙන් එක ගැට ගහලා තිබෙනවා. මේ එකක් වෙනම නෙවෙයි පවතින්නේ. කුඩු සල්ලි අපරාධකරුවන්ගේ සල්ලි දූෂණයෙන් උපයා ගන්න සල්ලි ඔක්කොම ගිහිලා තියෙන ටීටී හරහා වැඩි ප්‍රමාණයක් ගින් තියෙනවා. අපි ඒක හොයන්න ඕනේ නැත්. දැන් දූෂණය මැඩ පැවැත්ම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගව ඒකේ ප්‍රධාන කාර්යභාරයක් අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසාව විසින් ඉටු කරනවා. ඒ වගේම FCAD ආයතන විසින් ඉටු කරනවා. නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉටු කරනවා. ඒ ආයතන වලින් කීර්තිමත් ඒ සඳහා මැදිහත් වන නිලධාරීන් හම්බාගෙන ගිහිල්ලා ප්‍රහාර එල්ල කරන්න පටන් ගන්න තියෙනවා විපක්ෂ විසින්. මේ කියන්නේ මොකද්ද? හොරකම් කරන්න ඉඩ දෙන්න. හොරකම් කරන එකට දඬුවම් දෙන්න එපයි කියන පණිවිඩෙ මේ දෙන්නේ. ඒ නිසා දූෂණය බලාගෙන තමුන්වන්සලා තේරුම් ගන්න වෙවි. මේ රටේ අපේ රටේ ජනතාවගේ මහා ජනයාගේ ධනය හොරකම් කරපුවාට දඬුවම් දීමේ අපේක්ෂාවක් තිබුණා. ඒක දීර්ඝ කාලයක් ඒක පක්ෂ ભેද තිබුණේ නැහැ ඒකට. මහා ජනයාගේ දේපල හොරකම් කරපු කෙනාට දඬුවම් දීම පිළිබඳ පක්ෂ ભેද තිබුණොත්. උතුරද දකුණද කියලා ભેද තිබුණොත්. නෑ පොදු ජනයාගේ අපේක්ෂාවක්. හැබැයි අපේක්ෂාව හැමදාමත් ඒ අපේක්ෂාව පෙරදරි කරගෙන ආණ්ඩුව වලට ඡන්ද දෙනවා. හැබැයි ආණ්ඩුව කෙටි කාලයකින් ඒ හොරකමීම යෙදෙනවා. අපි එහෙම කරන්නේ. අපි මේ රටේ පොදු ජනයාට දූෂණය වංචාව පිළිබඳ දඬුවම් ලබා දීම සඳහා තියෙන අපේක්ෂාවට පනපවන ආණ්ඩුව බවට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා පත් කරමින් තිබෙනවා. කරනවා. ඒ විමර්ශනය සඳහා විශාල නිලධාරීන් ප්‍රමාණයක් උන්ට අපි ස්තුතිවන්ත වෙන්න ඕන. සමහර ජීවිත අවදානම් අරගෙන තමයි ඔවුන් මේ විමර්ශන කරමින් තිබෙන්නේ. ඒ අනුව විශාල ප්‍රමාණයකට අපි වරෙන්තු අරගෙන තිබෙනවා. විශාල ප්‍රමාණයක් අද අධිකරණයට මුහුණ දෙන්න බැරුව පලා ගිහිල්ලා තිබෙනවා. අධිකරණයට මුහුණ දෙන්නේ නැහැ. මේ පරිගැනීම නෙවෙයි. මේ ඊටමත් යුක්ති සහගත ලෙස ඒ අපරාධ කරුවාටද තමන් පිළිබඳව තියෙන කරුණු ඊටා මනමින් අධිකරණයට ඉදිරිපත් කරලා නිදහස් වීමේ අයිතිය තියෙනවා. හැබැයි වරෙන්තු 7-8 නිකුත් කරනවා එක්සත් ජනපදයට වෙලා ඉන්නවා. මොන දේශපාලකද රටේ තිබිලා තියෙන්නේ? අපි වරෙන්තු නිකුත් කරනවා
රතු වරෙන්තු නිකුත් කරනවා ගෙන්වා ගැනීම සඳහා උපරිම උත්සාහ දරනවා මේ අපරාධකරුවන් ලංකා අධිකරණය හමුවට පමුණවන්න ඕන කරමින් ඉන්නවා. ඒ වගේම සමහර සාක්ෂිකරුවන් ලංකාවේ ඉඳන් සාක්ෂි දෙන්න බිය වී තිබෙනවා. සමහර සාක්ෂිකරුවන් කියනවා ලංකාවට අවිලා සාක්ෂි දෙන්න බයයි කියලා කියනවා. උන් අපෙන් ඉල්ලලා සිටිනවා වෙන රටකින් සාක්ෂි දෙන්නම් කියලා. දැන් අපි නීතියකට සම්පාදනය කරලා තිබෙනවා. ඒ අනුව අපි එම රටවල් වල තියෙන තානාපති කාර්යාලවල වලට අපි නිලධාරීන් ගිහිල්ලා එම සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි විමසන්න දැන් කටයුතු කරලා තිබෙනවා. ළඟදීම ඕස්ට්‍රේලියාවට ඒ සඳහා යෑමට බලාපොරොත්තු වෙනවා අපි. හරි. සාක්ෂිකරුවෝ බයේ ඉන්නවා. මේම රටක් තියෙන්නේ. ඒ නිසා මේ දූෂණේ අල්ලස ඒ අපේ රටේ මත්ද්‍රව්‍ය කුඩු ව්‍යාප්ත වීම සඳහා ප්‍රධාන හේතුව බවට පත් වී තිබෙනවා. ඒ අපි මර්ධනය කළ යුතුයි. ඊළඟ ඍජු ලෙස ගත්තොත් දැන් නිශ්චිත ලෙස ගත්තොත් ඊළඟ අපිට තියෙන මොකද්ද? පාතාලේ සහ කුඩු හඹාගෙන යාම. විශේෂයෙන්ම අපේ ආණ්ඩු බලයට පත් වුණාට පස්සේ අපි ඒ සඳහා විශාල වෙහෙසක් දරමින් තිබෙනවා. මම හිතනවා අපි අපේ ආණ්ඩුවට පස්සේ හෙරෝයින් කිලෝ 3390ක් අත්අඩංගුවට අරන් තියෙනවා. හෙරෝයින් කිලෝ. කොකේන් කිලෝ 304ක් අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ වගේම අයිස් කිලෝ 5543ක් අත්අඩංගුවට අරන් තියෙනවා. කුඩු කිලෝ 1000 කුස් කිලෝ 1521ක් අත්අඩංගුවට අරන් තියෙනවා. මත් පෙති 51,10,735ක් අත්අඩංගුවට අරන් තියෙනවා. මත් කරල් 24,54,267ක් අත්අඩංගුවට අරන් තියෙනවා. නිසා අපි විශාල වේසක් දරනවා මේ තියෙන විෂ මද්ද්‍රව්‍ය අත්අඩංගුවට අරීම සඳහා විශාල වේසක් දරනවා. විශේෂයෙන්ම අපි මුහුදු සීමාව අපේ නාවික හමුදාව විශාල කාර්යභාරයක් කරනවා. මෑත කාලේ මම හිතන්නේ කිලෝ 100 ගණන් වලින් අපි බහුදින යාත්‍රාවලින් ආපු කුඩු අත්අඩංගුවට අරන් තිනවා. නාවික හමුදාව විශාල ගැඹුරු මුහුදට ගිහිල්ලා ඒ පරීක්ෂණ කරලා ඒ මෙහෙයුම් කරලා ඒව අත්අඩංගුවට අරන් තියෙනවා. විශාල ප්‍රමාණයක් අපි අත්අඩංගුවට අරන්. හැබැයි තාමත් වෙනවා. අපි ඒක දන්නවා. එයාපෝට් එකේ දැන් අදත් මම හිතන්නේ ඊයේත් අපි ගත්ත එයාපෝට් එකේ නේද? වරායේ තැපැල් මාර්ග අපි හඳුනාගෙන ඉඳලා හැම තැනක්ම. ඒ හැම තැනම මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අපි අරන් තියෙනවා. සතරාතිරම නොබල විවිධය අපිට අහුවෙලා තියෙනවා. විදේශිකයන් අහුවෙලා තියෙනවා. අපේ රටේ විශාල ගෞරව පාත්‍රයට ලක් වෙන ශේෂ්ත්‍රවල කණ්ඩායම් අහුවෙලා තියෙනවා. පාතාලය අහුවෙලා තියෙනවා. රාජ්‍ය නිලධාරීන් අහුවෙලා තියෙනවා. කිසිදු ශේෂ්ත්‍ර ભેදකින් තොරව පාතාලේ ඉඳන් ගෞරවයට පාත්‍ර වෙන කෙනා දක්වා මේ සියලු දෙනාම අඩු වැඩි ප්‍රමාණයෙන් මේ ව්‍යාපාරේ නිරත වෙච්ච බව දැන් අපි අත්අඩංගුවට අරන් තිබෙනවා. එයි මේ මැඩ පැවැත්වීම සඳහා වේසක් අපි දරී. ඒ වගේම සංවිධානාත්මක අපරාධ කල්ලි. සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩ පැවැත්වීම සඳහා අපි විශාල වේසක් දරනවා. මේ වෙන විටත් අපි ආසන්න වශයෙන් ගත්තොත් රතු වැනන්තු නිකුත් කරපු 23 දෙනෙක් අපි 23 දෙනෙක් අපි පිටරට සිට ලංකාවට ගෙනලා තිනවා. ඒවා රතු වරෙන්තු ගත්තු 23 දෙනෙක් අපි අත්අඩංගුවට අරන් ලංකාවට ගෙනලා තිනවා. ඒ වගේම තවත් විවිධාකාරයෙන් මේ මද්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වුණු 35 දෙනෙක් පිටරටින් අත්අඩංගුවට අරන් ලංකාවට ගෙනලා තිනවා. 58 දෙනෙක් මේ වෙනකොට පිටරටින් අත්අඩංගුවට අරගෙන මේ සංවිධානාත්මක අපරාධ කල්ලි සහ කුඩු ව්‍යාපාරයත් එක්ක නියැලුණු අය අපි ලංකාවට ගෙනලා තියෙනවා. ඒ වගේම අපි දැකලා තියෙනවා සමහර අය අපි දැකලා තියෙනවා බන්ධනාගාරේ ඉඳන් මේවා මෙහෙව් බව අපි දන්නවා. අපි විශේෂ බන්ධනාගාරයක් විශේෂ ආරක්ෂාව සහිතව ඒ සිරකරුවන්ට අවශ්‍ය පහසුකම් ඉතා හොඳින් තියෙන සිරකරුවෙක් හැටියට අපි සලකන්න ඕන. මේ අපේ හර්ෂණ මැතිතුමා ගිහලා බැලුවා එතන බැලිසර නේද? සිරකරුවෙකුට පැවතිය යුතු හොඳම ආරක්ෂිත සහ පහසුකම් සහිතව. එහෙත් බාහිර පාර්ශ්වයක ගනුදෙනු මුළුමනින්ම අඩාල කරන නව බන්ධනාගාරයක් අපි වැලිසර ස්ථාපිත කරලා තිබෙනවා. අද ප්‍රධාන අපරාධකරුවන් අපි මේ වැලිසරට ගෙනියනවා. එහි සියලු සංවේදන ජාලය අද බිඳ වැටලා තියෙනවා. ඒ නිසා සංවිධාන අපරාධ කල්ලි ඇතුලේ ඉඳන් මෙහෙම මෙහෙවුවනම් ඒ ඇතුලේ ඉඳන් මෙහෙවන එකත් අපි දැන් අඩපණ කරලා තියෙනවා සැලකිලි ප්‍රමාණයකට. පිටරට මෙහෙවුප එක ඒක සැලකිලි ප්‍රමාණයකට අඩපණ කරලා තියෙනවා. බන්ධනාගාරය තුල ඉඳන් මෙහෙවුප අඩපණ කරලා තියෙනවා. ඉමිග්‍රේෂන් එක, RMU එක, කස්ටම් එක මේ ආදී ආයතන වලින් සහාය ලබා දීලා තිබෙනවා. ඒවා සැලකිලි ප්‍රමාණයකට අඩපණ කරලා තිබෙනවා. ඒ නිසා අපේ මත්ද්‍රව්‍යත් එහා බැඳුණු සංවිධාන අපරාධ කල්ලිත් මැඩ පැවැත්වීම සඳහා ගත යුතු ඉතාමත් ශක්තිමත් පියවර රැසක් අපි අපේ ආණ්ඩුව විසින් අරන් තිබෙනවා. ඒ නිසා අපි දන්නවා මේක.
මේක කරෙන් අවුරුද්දෙන් අවසන් කළ හැකි දෙයක් නොවන බව අපි දන්නවා. මොකද මේක දීර්ඝ කාලයක් තිස්සේ වර්ධනය වුණේ. 80 දශකයේ මුල් භාගයේ සංචාරකයන් ගැවසෙන නගර කීපයක තිබුණ මේ කුඩු ව්‍යාපාරය. එහෙම නැත්නම් කඩුවක් කිනිස්සක් අතේ තියාගෙන හිටපු පාතාලේ. මේක තමයි 80. මේක තමයි 70 ගණන් වල තිබුණේ. නේද අපි එක්ක යකඩේ අපි දැක්කේ මර්දන් කඩවල. එහෙම තමයි මරුසිර අපි දැක්කේ. නේ පොඩි ගිනියවියක් තියාගත්තු. විශාල සංවිධානයක් දාලයක් නෙවෙයි. හැබැයි දීර්ඝ කාලයක් ගිහිල්ලා මේක දැන් විශාල සංවිධානාත්මක අපරාධ කල්ලි බවට වර්ධනය වුණා. අපි මම හිතා T50 විතරක් අත්අඩංගුවට ගත්තා 38ට. නේද? ගිනියවි විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තා. ගිනියවි නිෂ්පාදනය කර කර්මාශාලාවක් මේතකදී අත්අඩංගුවට ගත්තා. ගිනියවි හදනවා අත්අඩංගුවට ගත්තා. ගිනියවි ප්‍රවාහන කරන තරම් අත්අඩංගුවට ගත්තා. වවුනියාවේ වල දාලා තිබුණු බෝම්බ තොගයක් අත්අඩංගුවට ගත්තා. නැගෙනහිර ඊටමත් ඉහළ තාක්ෂණයෙන් යුතු ගුවන් ගත වෙන හෙලිකොප්ටරයකට පහර දිය හැකි ප්‍රමාණයක් අපි අත්අඩංගුවට ගත්ත අවියාවිද. මේ ඔක්කොම මේගොල්ලෝ ගාව සැරිසනවා. ඉතින් ඒගොල්ලෝ ගාවට අවියාවිදාවේ අදද නෑ දීර්ඝ කාලයකින් පස්සේ අර නිකන් බඳින කඳක් තියාගෙන හිටපු කෙනා. එහෙම නැත්නම් කොටන තුවක්කුවක් තියාගෙන හිටපු කෙනා. අද ස්වයංක්‍රීය ගිනියවියක් දක්වා සංවිධාන අපරාධ කල්ලි වර්ධනය වුණා. එදා කුඩු ග්‍රෑම් එකක් දෙකක් ප්‍රදේශ කීපයක තිබුණු කෙනා. අද කිලෝ 510 දක්වා තොග ගණන් අලෙවි කරන තැනටපත් වුණා. එදා තනි පුද්ගලයෙක් දෙන්නෙක් හිටපු කෙනා අද සංවිධානාත්මක අපරාධ ජාලයක් බවට පත් වුණා. එදා අවම තාක්ෂණයක් තිබුණු කෙනා අද ශක්තිමත්ම තාක්ෂණයක් තිබෙනතන්ට මේ සංවිධාන අපරාධ කල්ලි පත් වෙලා තිබෙනවා. ඒකට දිගු කාලයක් දශක 3-4කට වඩා වැඩි කාලයක් මුළුල්ලේ තමයි මේක නිදැල්ලේ වර්ධනය වුණා. දේශපාලකයන්ගේ රැකවරණ සහිත මෛත්‍රාවක කිමින් කියන්නේ. දේශපාලකයන්ගේ රැකවරණය සහ අනුග්‍රහය යටතේ තමයි මේ පාතාලේ වර්ධනය වුණේ. ඒ නිසා මේක බිඳ වැටීම අවුරුද්දෙන් මාසයෙන් කළ හැකි දෙයක් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. හැබැයි අපි මේ බිඳ වැටීම සඳහා අවශ්‍ය වන දිගු සහ ස්ථාවර සහ දැඩි ක්‍රියාමාර්ග රැසක් අපි අරගෙන තිබෙනවා. අපි මේ සංවිධානාත්මක අපරාධ කල්ලිත් ඒ වගේ මේ හා බැඳුණු දේශපාලන ජාලයත් ඒ හා බැඳුණු මද්ද්‍රව්‍ය ජාලයත් මුළුමනින්ම මේ ශ්‍රී ලංකාවෙන් උපුටා දමන බවට මා සාතික කරනවා. මේ කරන්න ඕන මේ රටේ. ඒකද උතුරද දකුණද දෙමළද මුස්ලිම්ද සිංහලද ભેදකින් තොරවද නැගෙනහිර පළාතේ. මේක ව්‍යාප්ත වෙමින් තියෙනවා. යාපනයේ නැවත ව්‍යාප්ත වෙමින් තිබෙන මේ තත්ත්වය වතුකරේ ගිලගෙන තිබෙන මේ තත්ත්වය. මේකයි ඇත්ත කතාව තියෙන්නේ. ඒසො මේකට අපි මේක විනාශ කළ යුතු නැද්ද? ඔබ හැමදෙනාම දන්න ඔබගේ හෘද සාක්ෂියද කතා කරලා බලන්න. ඔබගේ දේශපාලන කඳුරු වල මේකට රැකවරණ දුන්නා හිටියේ නැද්ද? හිටියා. දැනුත් ඉන්නවා. ඒක නේද අත්අඩංගුවටපත් වෙන උදේ. දැනුත් ඉන්නවා. හරිද? ඒ නිසා මේ මැඩ පැවැත්වීම සඳහා තිර අධිෂ්ඨානක යුතුව අපි වැඩ කරනවා. ඒ සඳහා මේ රටේ පොදු ජනයාගේ සහාය අපි අපේක්ෂා කරනවා. ඔබලගේ සහාය අපි අපේක්ෂා කරනවා. අනිත් පසින් ගත්තොත් අපි මේ කිසිදු ක්‍රියාදාමයක් ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳවට්ටමින් ප්‍රජාතන්ත්‍රවාදයේ කඩාවට්ටමින් අපි සිදු කරන්නේ නැහැ. ඒකත් මම ඉතාවක් කිමින් කියන්නේ. අපි මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදයේ සහ නිදහස පිළිබඳව අපේක්ෂාවන් හදපු දේශපාලන ව්‍යාපාරය. අපේ රටේ ජනතාව හිටියේ එක්ක දේශපාලකයට යටත් වෙලා එක්ක දේශපාලකයට බය වෙලා. බය වෙලා හිටපු කාලයක් තිබුණේ නැද්ද? දුරකථනයෙන් කතා කරන්න බය තත්ත්වයක් තිබුණා. පාරට බැලලා උද්ඝෝෂණය කරන්න බයයි සුදු වෑන් එකක් එයිද කියන තත්ත්වයක් තිබුණා. මේ මෑත කාලේ අපේ සජීවී අත්දැකීම්. උද්ඝෝෂණයක් කරන්න බයයි ගමේ ඉන්න මැරට දේශපාලකයා ඇවිල්ලා පහර දෙයිද කියලා තත්ත්වයක් තිබුණා. අපේ රටේ ජනතාව පාලකයා නිරන්තරයෙන් උත්සාහ කරේ ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස ඔවුන් අතර තියෙන සංකල්ප මතයන් එකට ගැටෙමින් රටක් ගෙනියන්න නෙවෙයි අපේක්ෂාව තිබුණේ. අපේක්ෂාව තිබුණේ එක්ක යටත් වෙලා ජීවත් වෙන්න එක්ක බය වෙලා ජීවත් වෙන්න. මෙහෙම තමයි මේ රට පාලනය කරේ පාලකයෝ. අද අපි කිසි කෙනෙක් පාලකයට බය වෙන්න ඕනේ. කිසි කෙනෙක් පාලකයට යටත් වෙන්න ඕනේ. පුරවැසියන්ගේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතීන් පිළිබඳ කරන්න තියෙන අරගලේ පාලකයා ප්‍රශ්න කරන්න තියෙන අයිතිය ඉහළින්ම පිළිගන්න ආණ්ඩුවක් මේක. ජනාධිපතිවරයා ලෙස මට ජනතාව ඡන්දය දීලා තියෙනවනම් මාව ප්‍රශ්න කරන්න අයිතියක් අපේ රටේ ජනතාවට තියෙනවා. අපේ ආණ්ඩුවේ ජනතාව ඡන්දය දීලා තියෙනවනම් ජනතාවට ඒ ආණ්ඩුව ප්‍රශ්න කරන්න අයිතියක් තියෙනවා. තමන්ගේ අයිතීන් කප්පාදු වෙනවනම් ඒ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා සටන් කරන්න අයිතියක් තියෙනවා. තමන් පිළිබඳව තමන්ගේ ශේෂ්ත්‍ර පිළිබඳ ගැටලු මත විතිබෙනවනම් ඒ ගැටලු විසඳීම සඳහා ආණ්ඩුවට විවේචන කතා කරන්න අයිතියක් තියෙනවා. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී. අපිට අවශ්‍ය මොකද්ද? පාලකයට බය ජීවත් වෙන සමාජයක් නෙවෙයි.
පාලකයට යටත් වෙලා ජීවත් වෙන සමාජයක් නෙවෙයි. අපිට අවශ්‍ය වෙන්නේ පාලකයන් නිරන්තරයෙන් ප්‍රශ්නයට ප්‍රශ්න කරන. පාලකයන් නිරන්තරයෙන් ජනතාවට බැඳීමක් තියෙනවා කියලා වගකීමකින් යුක්ත කරන පාලනයක් අපිට අවශ්‍යයි. ඒක තමයි ශිෂ්ට සම්පන්න රාජ්‍යක රාජ්‍ය සහ ජනතාව අතර සම්බන්ධයේ ස්වභාවය වෙන්නේ. හැබැයි අපේ රටේ රාජ්‍ය සහ ජනතාව අතර සම්බන්ධයේ ස්වභාවය කොතන තිබුණේ? මුස්ලිම් කෙනෙක් විතක බය වෙනවා. සිංහල කෙනෙක් විතක බය වෙනවා. පාලකයට බයයි. පාලකයට බයයි. රාජ්‍යක ඉස්සරහට යන්නේ නැහැ. පාලකයා ප්‍රශ්න කරන්න තියෙනවා කියලා නිදහස් මනසකින් යුතුව කටයුතු කරන්න පුළුවන් ජන සමාජයක් අපිට අවශ්‍යයි. ඒ නිසා අපි හැම විටම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා තිබෙන සෑම අවස්ථාවකම පුළුල් කිරීම වෙනුවෙන් කටයුතු කරන දේශපාලන ව්‍යාපාරය. දීර්ඝ කාලයක් 1979 ත්‍රස්තවාදය වැළැක්වීම පනත ගේනකොට විශේෂ විධිවිධාන తాවකාලික පනතක් ගෙනාවේ. తాවකාලික පනතක් 79 ගෙනාවේ తాවකාලික පනත. අවුරුද්දකට తాවකාලික පනතක් ලෙස පීටියේ ගෙනාවේ. හැබැයි 79න් 80 ඉඳන් එහෙනම් දැන් අවුරුදු 46ක් මේ ත්‍රස්තවාද වැළැක්වීම පනත අහෝසි කරන්න කියලා සටනක් තිබුණා. ප්‍රජාතන්ත්‍රවාදය අගින්න මිනිස්සු, මූලික මිනිස් අයිතිවාසිකම් අගින්න මිනිස්සු, තමන්ගේ නිදහස පිළිබඳ ප්‍රාර්ථනාවක් තබන මිනිස්සු, මේ දැඩි නීතියක් පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා රටේ. දීර්ඝ කාලයක් මේ රටේ ජනතාව මේ පනත අහෝසි කරන්න කියලා අරගල කරා. මම ඔබට කියන්න කැමතියි මේ වසරේ මේ ත්‍රස්තවාද වැළැක්වීම පනත අහෝසි වෙනවා. මේ මාස කිහිපයක් ඇතුළත. දැන් අපි හර්ෂ නැමතුම පනත සකස් කළ අවසන් අපි අවසන් සාකච්ඡාවකුත් පැවැත්තුවා. මම හිතන්නේ ඉතා ඉක්මනින් අපි මේ ත්‍රස්තවාද වැළැක්වීම පනත අහෝසි කරනවා. හැබැයි අපි දන්නා මේ වෙලාවෙත් තර්ජනයක් තියෙන සංවිධානාත්මක අපරාධ. ඒක තර්ජනයක්. අනේ සංවිධානාත්මක අපරාධ මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය ශක්තිමත් නීතිය සම්පාදනය කරනවා. ඒ නීතිය කිසිසේත්ම ත්‍රස්තවාදයේ විවිධ ආකාරයෙන් අර්ථකථනය කරලා අපිට පීටියට නඩු දාන්න පුළුවන්. අර්ථ නිරූපණය කිරීමේ විශාල පරාසයක් ත්‍රස්තවාදී වැළැක්වීම පනත ඇතුලේ තියෙනවා. හැබැයි සංවිධානාත්මක අපරාධ වලට අපි අර්ථ නිරූපණය හරියටම සංයුක්ත කරලා සංවිධානාත්මක අපරාධයකට අවශ්‍ය වෙන පරිදි අර්ථ නිරූපණය සකස් කරනවා. ඒකයි වැදගත්. ත්‍රස්තවාදී වැළැක්වීම පනතේදී ඉතා පුළුල් පරාසයක් තියෙනවා. තමන්ට දඩයන් කිරීමට අවශ්‍ය නම්, තමන්ට එකඟ නොවෙනව නම් දඩයන් කිරීමට අවශ්‍ය වෙන ප්‍රතිපාදනයක් PTA-ට හොයාගන්න පුළුවන්. ඒ තරම් පුළුල් පරාසයක තමයි ත්‍රස්තවාද පිළිබඳ අර්ථකථනය තියෙන PTA එක ඇතුළේ. හැබැයි අපි ඒක මුළුමනින්ම අර නිකන් මිනිස්සුගේ මූලික අයිතිවාසිකම්, භාෂණයේ අයිතිය, ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතිය මුළුමනින්ම ආරක්ෂා වෙන පරිදි සංශෝධනයකට යටත්ව අපි ඉතා ඉක්මනින් කරනවා. ඊළඟ ගත්තොත් සංවිධානාත්මක අපරාධ පනත සංවිධානාත්මක අපරාධ කරුවන් මැඩ පැවැත්වීම ඉලක්ක කරගත්තු. ඒ සඳහා ඉතාමත් පැහැදිලි නිර්වචනයක් තියෙනවා. ඔයගොල්ලන්ට කතා කරන්න පුළුවන් පනත ආපුවම පාර්ලිමේන්තුවේ. මේ නිර්වචනය තව වෙනත් පරාසයන්ට යනවා නම් අපි නතර කරනවා. මුළුමනින්ම සංවිධානාත්මක අපරාධ ඉලක්ක කරගත්තු නිර්වචනයකට යටත්ව අපි මේ අලුත් පනත ගෙනවා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙන්. ඊළඟ මේ පාර්ලිමේන්තුව මට මතකයි දීර්ඝ විවාදයක් සිද්ධ වුණා ඔන්ලයින් ඇක්ට් එක සම්මත කරන වෙලාවෙදී. අපි විරුද්ධ වුණා ඒකට. ඒ වෙනකොට සංශෝධන ඇවිල්ලා තිබුණා. මම හිතන්නේ පළමු පන තමයි ලංකාවේ පාර්ලිමේන්තුවේ පන සම්මත වෙලා ඊළඟ සතියේ කැබිනට් එකට ඒ පනතේ සංශෝධන දානවා. පෞද්ගලික ආණ්ඩුව. පාර්ලිමේන්තුවේ සම්මත කරන පනත ඊළඟ කැබිනට් එකට ඒ පනතේ සංශෝධන දැම්මා. මෙහෙම ඉතිහාසෙ තිබුණේ. අපි ඒ ඔන්ලයින් සේෆ්ටි බිල් එක අපි මුළුමනින්ම මොකද කරේ? ක්‍රියාත්මක කිරීම අටපණ කරලා තියෙනවා. ක්‍රියාත්මක කරන්නේ. ක්‍රියාත්මක කරන්නේ. ඕනතරම් අපි දන්න සමාජ මාධ්‍ය අපි එතෙන්ට යන්නේ නැහැ. හැබැයි ඒ නිසා මේ මුළුමනින්ම සංශෝධනය කරලා නව පනතක් ඉදිරිපත් කිරීමට ගිය සතියේ අපි කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගත්තා සංශෝධන ඉදිරිපත් කරලා සංශෝධන පනතට ගිය සතියේ මේ සඳුදා පාර්ලිමේන්තුවේ මේ කැබිනට් එක අනුමැතිය දුන්නා. මේවා තමයි ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ තිබුණු පනත්. අපි කවුරුසි කරමු. ඒ විතරයි උද්ඝෝෂණ රසක් සිද්ධ වෙලා තියෙනවා. උද්ඝෝෂණ රසක්. මේ ලංකා ඉතිහාසයේ ආණ්ඩුවක් තියෙනවා නම් එක වෝට කැනන් එකක් අපේ මේ පාලන කාලය ඇතුළත ජනතාවට විරුද්ධ පාවිච්චි වෙලා නැහැ. එක කඳුළු ගෑස් එකක් ජනතාවට විරුද්ධ පාවිච්චි වෙලා නැහැ. ඒ ආණ්ඩුවක් මේක. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව. කොතන කාටවත් කඳුළු ගෑස් ගහලා නැහැ. එක තැනකදී මාතරදී බන්ධනාගාරයේ ගැටුමක් ආවා. බන්ධනාගාරයේ කඩාගෙන යාම සඳහා ප්‍රයත්නයක් දරුවා. ඒ බන්ධනාගාර තුලට පමණක් සීමා වෙන පරිදි කඳුළු ගෑස් පාවිච්චි කළා තිබෙනවා. රටේ පොදු ජනයාගේ අරගලයකට කඳුළු ගෑස් පාවිච්චි නොකරපු ඉතිහාසෙ මේක. වෝට කැනන් පාවිච්චි නොකරපු ඉතිහාසෙ මේක. ඒ මාණ්ඩුවක් නෙමෙයි. ඉතින් අපි ප්‍රජාතන්ත්‍රවාදී අපිට අවශ්‍යයි මිනිස්සු බල ගන්නවන රාජ්‍යයක් අපිට අවශ්‍යයි.
අපිත් ඒක හදන්නේ නැත්නම් අපි දන්නවා කවුද හදන්නේ කවුරුත් හදන්නේ. මිනිසුන්ට පාලකයා ප්‍රශ්න කරන්න ඕන. තමන්ගේ අයිති වෙනුවෙන් පාලකයා ඉදිරියේ උද්ඝෝෂණ කරන අයිතිය දෙන්න. ඕගොල්ලෝ දන්නවා ජනාධිපති ලේකම්කාරී ඉදිරියට. උද්ඝෝෂණ තියෙනවා. අයිතිය දෙන්න ඕන. නිදහස තියෙනවා. අයිතිය දෙන්න ඕන. එයි මිනිස්සුන්ට තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කරන පාලනයක් අපිට අවශ්‍ය ඉස්සරහට යන්න. ඒ නිසා අපි විශේෂයෙන්ම ගත්තොත් ප්‍රජාතන්ත්‍රවාදී මිනිස්සුන්ගේ මානව අයිති ගරු කරන රාජ්‍ය. කොච්චර මාධ්‍යයට මේ පාර්ලිමේන්තුවේ තර්ජන කළා තිබෙනවද ඉතිහාසයේ? කොච්චර මාධ්‍යවේදීන් තර්ජන කළා තියෙනවද ඉතිහාසයේ? කොච්චර මාධ්‍යායතන ඉලක්ක කරන ප්‍රහාර කළා තියෙනවද ඉතිහාසයේ? එහෙමනේ. හැබැයි මේ ඔක්කොම ඇස්සේ අපි දන්නවා ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ හිමිකම් ලබන පුරවැසියනුත් තමන්ගේ ශිෂ්ටත්වයට ආයිතු තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් කරන්න ඕන. හැබැයි තියෙන අපේ සමහර දේශපාලන කඳුරවල ප්‍රශ්නයක් තිබෙනවා. ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් ලෙස කටයුතු කළ පුරුදුනේ. ඔවුන්ට පුරුදු තියෙන මොකද්ද? බය වෙලා යටත් වෙලා කටයුතු කරලා. නිසා ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් අවකාශයක කොහොමද තමන්ගේ මත ඉදිරිපත් කරන්නේ? කොහොමද තමන්ගේ සටන් කරන්නේ? නේද? ප්‍රජාතන්ත්‍රවාදී කොහොමද සටන් කරන්නේ? ප්‍රජාතන්ත්‍රවාදයක සටන් කරන්න පුළුවන්ද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ගෙදර ගිහිල්ලා? නෑ මුදල් අමාත්‍යාංශ ඉදිරිපිට ඕනතරම් සටනක්. ප්‍රජාතන්ත්‍රවාදී. මේ පාර්ලිමේන්තු ඉදිරිපිට ඕනතරම් සටනක්. ප්‍රජාතන්ත්‍රවාදී. අධ්‍යාපන අමාත්‍යාංශ ගාව අපේ ලේකම් කාර්යාලය ගාව ඕනතරම් ප්‍රජාතන්ත්‍රවාදී. හැබැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ගෙදර යන එක අශිෂ්ටත්වය. ඇයි? ප්‍රජාතන්ත්‍රවාදී රටක නිදහස භුක්ති විඳින්න දන්නේ නැති ඉතා කුඩා කණ්ඩායමක් ඉන්නවා. කොහොමද ප්‍රජාතන්ත්‍රවාදී රටක තමන්ගේ සටන් පාටවල ශිෂ්ටභාවය ආරක්ෂා කරගන්නේ? කොහොමද ප්‍රජාතන්ත්‍රවාදී රටක තමන්ගේ නිදහසේ සීමාවන් තමන් තුලින්ම තමන්ගේ සීමාවන් නිරෝධනය කරගන්නේ කොහොමද? ඒක කිසි අදහසක් නෑ. කියන්න පුළුවන් ඒවා කියනවා. අපි ඒත් ඉඩ දීලා තියෙනවා. අපි දන්නවා මේ සමාජයේ මා දන්නවා වෙනදා මේ සෙන්කෝලේ උස්සන්න වෙනදා පාර්ලිමේන්තුවට බැස්සොත් විපක්ෂේ අනිත් පැත්තේ මොකද වෙන්නේ? ආණ්ඩුව බහිනවා. පෙරේදා කොහෙද බැස්සා? හැබැයි ආණ්ඩුව එක മന്ത്രിවරයෙක් මේ බෙන්ච් එකකින් පහළට ආවේ නෑ. ඇයි? හැම වෙලාවෙම මේ රටේ තිබුණා මේ සෙන්කෝලේ උස්සගෙන යන එක විපක්ෂයේ වීර ක්‍රියාවක්. උස්සගෙන යන්න නොදී ආරක්ෂා කිරීම ආණ්ඩුවේ වීර ක්‍රියාවක්. ඔහොම ඉතිහාස තිබුණේ. හැබැයි මේ සැරේ මුන්නේ උස්සගෙන යන එක අශිෂ්ට ක්‍රියාවක්. ඔන්න උස්සගෙන යන්න. ජනතාව අපේක්ෂා කරන්නේ සෙන්කෝලේ උස්සගෙන කරේ තියාගෙන යන එක වීර ක්‍රියාවක් නෙමෙයි අශිෂ්ට ක්‍රියාවක් ලෙස. හරි. වෙනද ඔයගොල්ලෝ දන්නව මෙතන ගහ ගන්නවා. සෙන්කෝලේ උස්සගෙන ආවම මේ දෙපැත්ත ගහ ගන්නවා. එක්කෙනෙක් අල්ලගෙන ඉන්නවා උස්සගෙන යන්න බැරි වෙන්න අනිත් එක ඇදගෙන යන්න try කරනවා අනිත් එක්කෙනා. එහෙම ඉන්නේ. ශිෂ්ටත්වයේ ගේන්න ඕන මේ රටට. මන්දක മന്ത്രിවරු දෙන්නෙක්ද කොහෙද හිටියා විපක්ෂ ඉඳගෙන අනිත් ඔක්කොම බහැලා හිටියා. හරිද? ඒ හිටගෙන හිටපු දෙන්නට ස්තුතිවන්ත වෙනවා. ඒකත් කියන්න එපා. හරිද? නෑ මොකක් හරි ශිෂ්ටභාවී ආදර්ශයක් දෙන්න එපා. එක්කෙනෙක් හරි කොතනින් හරි පටන් ගන්න එපා මේක. එක්කෙනෙක්. දෙන්නයි මම දැක්ක වීඩියෝ වල දෙන්නයි. හරිද? ඒ නිසා මම කියන්නේ ඒකයි. හරිද? මේක ඕන මොකද්ද? ශිෂ්ටත්වයට එන්න. ඕනතරම් කතා කරන්න නිදහස. ඕනතරම් ප්‍රජාතන්ත්‍රවාද. ඕනතරම් සටන් කරන්න අයිතිය. මේ පාර්ලිමේන්තුවේ මම දැකලා තියෙනවා. අපි කොච්චර උත්සාහ දාලා තිබුණාද පළවෙනි පැය ඇතුළත සීමා කරගන්න. දීර්ඝ කාලයක් තිස්සේ කවදාවත් බැරි වෙලා තියෙනවා. තාමත් බැරි වෙලා තියෙනවා. මං කියන්නේ දැන් බැරි වෙච්ච එකක් කියලා ඉස්සරත් එහෙමයි. අපිට බැරි වෙලා තියෙනවා 27 දෙකේ ප්‍රශ්නේ ඒ සීමාවේ තියාගන්න. අපිට බැරි වෙලා තියෙන ප්‍රශ්නේ හිමි සීමාවේ තියාගන්න. කමක් නැහැ. හැබැයි කොතනින් හරි අපේ ශිෂ්ටත්වයට එන්න ඕනකම තියෙනවා. මොකක් අපි රෙගුලේෂන් තියෙනවා. මොනවා හරි නියෝග තියෙනවා. මොකක් හරි ශිෂ්ටභාවයකට අපි මේ රට ගේන්න ඕන. මම හිතනවා ඒකට හොඳම තැන මේ පාර්ලිමේන්තුවේ පටන් ගන්න කියලා මම ඉල්ලා සිටිමින් විශේෂයෙන්ම අපි දන්නවා මේ රට මේ යන ගමන ඉතාමත් දිගු කාලන ස්ථාවර පියවරයන්ට අපි පය තබලා තියෙනවා. ඒ නිසා අපි කියන්නේ මොකද්ද? මේ රට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය වෙන පියවරේ වැදගත්ම දේ තමයි මේ අපිට කරමින් තිබෙන්නේ. ඊළඟ මම දැක්කා මේ අධිකරණය පිළිබඳ විශාල ආందోලනයක් මෙන් තුගු දීලා තිබෙනවා. මා අග්‍රවිංශකාරතුමාට මේ උපරමාධිකරණවල විනිසුරුවන් එතුමා විසින් නම් පත් කරලා නොවීම පිළිබඳ මා විමසීමක් කරා. එතුමා ඊට දීර්ඝ පැහැදිලි කිරීමක් එවලා තියෙනවා. මොකක්ද හේතුව? මොකද අපි බලන්නේ එක අධිකරණයක එක්කෙනෙක් විශ්‍රාම යාම ගැන නෙවෙයි මුළු අධිකරණ පද්ධතියේම පැවැත්ම පිළිබඳ අපි කල්පනා කරනවා. අද මහේස්ත්‍රාත් අධිකරණ කීපයක් වැහිලා තියෙනවා. හයි කෝට් එකක්
එක ත්‍රිපුද්ගල මහාධිකරණයක් ඉල්ලා තියෙනවා ඒ නීතිපතිතුමා විසින්. නමුත් ත්‍රිපුද්ගල මහාධිකරණ පත් කරන්න විනිසුරුවන් නැතුව ඉන්නවා. ඒ වගේම සමහර තැන්වල අර හදපු ත්‍රිපුද්ගල මහාධිකරණ කීපයක අපේ විනිසුරුවන් වැඩිපුර කටයුතු කරමින් තිබෙනවා. ඒ නිසා 15 විශාල පුරප්පාඩු ප්‍රමාණයක් තියෙනවා. 15 අපි බඳවගෙන ඉස්සරහට යන්න ඕන. දැනට අපි අධිකරණ සේවා කොමිසම සභාව මම හිතන අවසර දුන්නා අලුතෙන් මහේස්ත්‍රාත්වරු 50 දෙනෙක් බඳව ගන්න. දැන් සම්මුඛ සාකච්ඡා පවත්වමින් තිබෙනවා මා දන්න පරිදි. ඒකෙන් 33 දෙනෙක් තමයි තෝරාගෙන තිබෙන්නේ. හැබැයි 33 සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන්නාට පස්සේ කොච්චර ප්‍රමාණයක් තෝරාගෙන ඉදි කියලා මා දන්නේ නැහැ. මොකද එවැනි හැකියාවන් ඒ ධාරිතාව තියෙන පිරිස අපි මේ ශේත්‍රයට ගන්න ඕන. ඒ නිසා අපි අධි උපරමාධිකරණයේ විනිසුරුවන් පත් කිරීම පිළිබඳ අපි තීරණ ගන්න ඕන. 15 අධිකරණ කඩා වැටෙන්න ඉඩ නොදී. 15 අධිකරණ විශාල පුරප්පාඩු ප්‍රමාණයක් තියාගෙන නේද විශාල අධිකරණ කීපයක් මහේස්ත්‍රාත් අධිකරණ කීප අතිරේක මහේස්ත්‍රාත් අධිකරණ කීපයක් අපිට වහලා දාන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ ඔක්කොම එක්ක කළමනාකරණ තමයි මේ කරන්නේ. එනිසා අග්‍රවිනිසුකාරතුමා විසින් ඒ පිළිබඳ ඉතාමත් පැහැදිලි විස්තරයක් එවලා තිබෙනවා. ඒ වගේම එතුමා මේ පත් කිරීම පිළිබඳ තියෙන ඉලක්ක පිළිබඳත් අපිට අදහසක් දීලා තිබෙනවා. ඒ නිසා උපරමාධිකරණවල ඇති වී තිබුණු පුරප්පාඩු ඉතා කෙටි කාලයක් ඇතුළත අපිට පිරිවිය හැකියි. ඒවා කිසිසේත්ම මා දැක්කා මේවා තියාගෙන ඉන්නේ අර කැරට්ටලයක් දීලා මොකද්ද නඩු තීන්දුව ගන්න කියලා. මම හිතන්නේ ඒක තරම් විනිසුරුවන්ට කරන කිසිදු අපහාසයක් නැහැ. ගැන පුරප්පාඩු කීපයක් තියෙනවා. ඕගොල්ලෝ ආණ්ඩුවට පක්ෂව නඩු තීන්දුව දුන්නොත් ඔයාලට මේවා දෙනවා කියලා. ඒ වගේ අපහාස කරන්න එපා අපේ අධිකරණ පද්ධතියට. විනිසුරුවන්ට එහෙම අපහාස කරන්න එපා. අද විනිසුරුවන් ඉතාමත් දීර්ඝ වේලාවක් වැඩ කරමින් මා දන්නවා දීර්ඝ වේලාවක් අද වැඩ කරනවා. ඒ වගේම ඉතාමත් නඩු විශාල ප්‍රමාණයක් අහන්න පටන් අරගෙන තිබෙනවා නේද? ඔවුන් විශාල වෙහෙසක් දරමින් නේද? ඒ නීතිය ඉතාමත් හොඳින් පසළදමින් ඒ වින්දිතයන්ට අවශ්‍ය වෙන යුක්තිය ඉටු කිරීම සඳහා වෙහෙසක් වුන් දරමින් තිබෙනවා. අපිට කිසිසේත්ම අධිකරණයක් පාලනය කිරීමේ අවශ්‍යතාවයක් අපිට නැහැ. අපිට මාධ්‍ය පාලනය කිරීමේ අවශ්‍යතාවයක් අපිට නැහැ. අපිට උද්ඝෝෂණ පාලනය කිරීමේ අවශ්‍යතාවයක් අපිට නැහැ. වෙනද හැමදාම ඔයගොල්ලෝ දන්නවා මාධ්‍ය බෙදිලා තිබුණා. අපිට අදාළ නැහැ මේ නේද? ඒගොල්ලෝනේ විවේචනය කරන්න අයිතිය තියෙනවා. අපේ ප්‍රශ්න කරන්න අයිතිය තියෙනවා. ආණ්ඩුවක වැරද්දක් තියෙනවනම් පෙන්ලා දෙන්න අයිතිය තියෙනවා. හැබැයි ඒ වගේම ඒගොල්ලෝ ඉගෙන ගනීවි කියලා මම විශ්වාස කරනවා. මොකක්ද ඒගොල්ලන්ගේ සිස් සම්පන්න රාමුව? අපි උගන්වන්න යන්නේ. මේගොල්ලෝ ඉගෙන ගනී කොයි වෙලාවෙ හරි. ඒගොල්ලෝ කොයි වෙලාවෙ හරි මොකද පොදු සමාජයේ ඉන්න තැන තේරුම් ගන්න ඕන. මාධ්‍ය පරණ කුණු ගොඩේ මිදමින් හරිද? සමාජ ඉස්සරහට ගියොත් මාධ්‍ය වලට සමාජයේ තියෙන පැවැත්ම අහුසු වෙනවා. ඒ නිසා අපි විශ්වාස කරන්නේ විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට ඉටු කරමින් මේ මත්ද්‍රව්‍ය පාතාලය සානිකුත් ශේත්‍ර පිළිබඳව අපි අවධානය යොමු කරමින් මේ රට ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් මේ සමාජයේ ශිෂ්ට සම්පන්න සමාජයක් බවට පරිවර්තන කිරීමට ගෙන යන ගමන වෙනුවෙන් සියලු දෙනාගේ සහාය ලැබේවි කියලා අපේක්ෂා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි නියෝජක තානායි.